අමතක කර දැමූ මාරාන්තික අතීතය 1877 ලංකාව සසල කළ මහා නියදය සහ සාගතයේ බිහිසුණු මතකය. අද අපිට නියදයක් ආවොත් ජල බවුසා හෝ වෙනත් පළාත්වලින් කෑම බීම ගෙනත් දීලා මිනිස්සු බේරගන්න පහසුකම් තියෙනවා. හැබැයි මීට වසර 150කට විතර කලින් බ්‍රිතාන්‍ය පාලන සමයේ අපේ රටේ මිනිස්සු මුහුණ දීපු ඉතිහාසයේ දරුණුතම සහ මාරාන්තිකම නියදය ගැන ඔබ අසා තිබෙනවාද? 1877 වසරේදී ලංකාවට බලපාන ලද මෙම අතිවිශාල නියදය සහ ඒ හා අනුබද්ධව ඇති වූ මහා සාගතය බ්‍රිතාන්‍ය ලංකා ඉතිහාසයේ ලියවුණු අඳුරතම සහ ඛේදනීයම පරිච්ඡේදයක් ලෙස සැලකෙනවා. බිහිසුණු පෙරළියට මූ ලෝගෝලීය එල් නිනෝ එල් නයිනෝ බලපෑම 1876 සිට 1878 දක්වා කාලය තුල මුළු මහත් දකුණු ආසියාවම වෙලා ගනිමින් දරුණු ගෝලීය දේශගුණික විපර්යාසයක් එල් නයිනෝ හටගත්තා. මේ හේතුවෙන් 1876 සහ 1877 වසරවලදී ලංකාවට ලැබිය යුතු නිරිතදිග සහ ඊසානදිග මෝසම් වැසි දෙකම මුළුමනින්ම අහිමි වී ගියා. අහසින් වැටෙන වැසි පොදක් නොමැතිව පොළොව ගිනියම් වෙන්න පටන් ගත්තේ මුළු රටම අලු කරමින්. බ්‍රිතාන්‍ය පාලකයින්ගේ නොසලකා හැරීම එකල මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය වැවිලි පාලකයින්ගේ එකම අරමුණ උනේ කෝපි සහ තේ වැනි වතු වගාවන්ගෙන් ලාභ ලැබීමයි. ඔවුන් වියලි කලාපයේ පැරණි සිංහල රජවරුන් හැදුව අමුණු නඩත්තු කිරීම සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබුණා. දේශීය වී වගාව සහ කෘෂිකර්මාන්තය බිඳවැටෙද්දී පාලකයන් මුල් අවස්ථාවේදී මෙය සාමාන්‍ය දෙයක් ලෙස සලකා නොසලකා හැරීම නිසා වෙසනේ බරපතලකම දස ගුණයකින් වැඩි වුණා. දරුණුතම බැටකෑම්වලට ලක් වූ මල කලාප. මෙම මහා නියදයෙන් වඩාත්ම විනාශයට පත් වුණේ ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශය. උතුරු මැද පළාත, අනුරාධපුරය, පොළොන්නරුව සහ වව ආශ්‍රිත සියලු ගම්මාන. වයඹ පළාත, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක. නැගෙනහිර පළාත සහ දකුණු පළාතේ හම්බන්තොට වැනි වියලි කලාප. පැතිර ගිය මරණයේ සෙවණැල්ල සහ වසංගත. සාගින්නෙන් මියගිය දහස් ගණනක් වූ ලින් සහ දියකඩවල් සම්පූර්ණයෙන්ම හිඳී යාම නිසා මිනිසුන්ට බොන්න දිය පොදක් කන්න බත් රැටයක් නැති වුණා. ආහාර සහ පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා දහස් සංඛ්‍යාත ජනතාවක් සාගින්නෙන් සහ මන්දපෝෂණයෙන් මිය ගියා. ඇතැම් වාර්තාවලට අනුව වියලි කලාපයේ සමහර ගම්මාන පිටින්ම මිනිසුන්ගෙන් හිස් වී පාළු ගම්මාන බවට පත් වුණා. රෝග වසංගත, මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය බිඳුවටම වැටීම සහ අපිරිසිදු ජලය පරිභෝජනය කිරීම නිසා වසූරිය, කොලරාව සහ මැලේරියාව වැනි දරුණු වසංගත රෝග රට පුරා වේගයෙන් පැතිර ගියා. සාගින්නෙන් බේරුණු මිනිසුන් දහස් ගණනක් මේ වසංගත වලින් මිය ගියා. සත්ත්ව සංහාරය, ගොවිතැනට සහ කිරි ලබා ගැනීමට යොදාගත් ගවයන් ඇතුළු සුරතල් සතුන් මෙන්ම වනාන්තරවල සිටිවන සතුන්ද දිය පොදක් සොයාගත නොහැකිව මඟ දෙපස දහස් ගණනින් මියගොස් කුණු වී ගියා. ආණ්ඩුකාර ශ්‍රීමත් ජේම්ස් ලොන්ඩන්ගේ හදිසි මැදිහත් වීම 1877 වසරේදී ලංකාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩබාරගත් ශ්‍රීමත් ජේම්ස් ලොන්ඩන්ට මුහුණ දීමට සිදු වූ ලොකුම අභියෝගය මෙයයි. තත්ත්වයේ බරපතලකම වටහාගත් ඔහු පසුව මෙලෙස ක්‍රියාමාර්ග ගත්තා. ඉපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සහන අරමුදල් පිහිටුවීම. ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් හදිසි ආහාර ලෙස සහල් විශාල වශයෙන් ආනයනය කර බෙදා හැරීම. වැඩ වෙනුවෙන් ආහාර හෝවල් ක්‍රමය හඳුන්වා දීම, මිහිදී අසරණ වූ ගම්වැසියන් ලවා මාර්ග සහව ප්‍රතිසංස්කරණය කරවා ඔවුන්ගේ ශ්‍රමයට කුලිය ලෙස දෛනික ආහාර වේල ලබා දීමට කටයුතු කළා. උරුම වූ එකම යහපත් ප්‍රතිඵලය. මෙම මාරාන්තික නියදයෙන් පසුව වියලි කලාපයේ පැරණි වයු අමුණු සහ වාරිමාර්ග පද්ධතිය යලි ප්‍රතිසංස්කරණය කිරීමේ අත්‍යවශ්‍යතාවය බ්‍රිතාන්‍ය පාලකයන්ට තදින්ම වැටහුණා. ඒ අනුව පසුකාලීනව අනුරාධපුරය ඇතුළු වියලි කලාපීය වාරිමාර්ග නැවත නගා සිටුවීමේ මහා ව්‍යාපෘති රැසකට සහ අද අප දකින වාරි පුනරුදයට මෙම 1877 විනාශය වක්‍රව පදනම දැමුවා. අද අප භුක්ති විඳින දිය පොද සහ ආහාර වේල පිටුපස අපේ මුතුන් මිත්තන් ජීවිතයෙන් වන්දි ගෙවූ මෙවැනි අමිහිරි ඉතිහාස කතාවන් රැසක් සැඟව තිබෙනවා. මෙවැනි තවත් වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා තබා ගන්න. අමතක කර දැමූ මාරාන්තික අතීතය 1877 ලංකාව සසල කළ මහා නියදය සහ සාගතය